EduCodex අපගේ YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්න. අද අපි ආරම්භ කරන්නේ full stack development කියන වැදගත් subject එකේ පළවෙනි පාඩම. මේ playlist එකෙන් full stack development වල theory කොටස් ගැන දැනුමක් ගන්න ඔයගලන්ට පුළුවන්. future එකේදී web application එකක් develop කරනකොට mobile app එකක් build කරනකොට හෝ even final year project එකක් කරනකොට මේ මූලික concept නොදැන ඉදිරියට යන්න අපිට බෑ. අද වීඩියෝ එකෙන් අපි full stack development කියන්නේ මොකක්ද? web එක ඇතුලේ එක ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. ඉතින් full stack කියලා කියන්නේ front end back end වගේම database වලත් එකතුවකට තමයි අපි full stack කියලා කියන්නේ. ඉතා සරලවම කියනවා නම් full stack development කියන්නේ web application එකක සම්පූර්ණ system එකම development කරන එක. front end එක කියන්නේ user ට පේන කොටස් ටික front end එක කියලා අපි හඳුන්වනවා. back end එක කියලා කියන්නේ logics, rules, processing වෙන තැන්. database එක කියන්නේ user data අවශ්‍ය data ස්ටෝර් කරගෙන තියාගෙන ඉන්න තැන්. මෙහෙම උදාහරණයක් හිතන්න. ඔබ login form එකක් fill කරනවා username password enter කරලා. ඒකට login button එක හරහා click කරනවා. එතකොට ඔයා දැක්ක form එක සහ ඔයා click කරපු button එක තමයි front end part එකට අයිති වෙන්නේ. මේ password එක correct ද කියලා check කරන logic එක තමයි back end part එකට අයිති වෙන්නේ. මේ අපි enter කරන user details save වෙලා තියෙන තැනට අපි කියනවා database එකක් කියලා. මේ තුනම එකට connect වෙලා වැඩ කරන නිසා full stack කියන්නේ end to end web system development එක. ඊළඟට අපි කතා කරනවා full stack developer කෙනෙක්ට technology එක විතරක්ම දැනගෙන ඉන්න එක ප්‍රමාණවත් නෑ. මුලින්ම client side එක ගැන කතා කරොත් client side technologies ඒ කියන්නේ front end එක ගැන කතා කරොත් අපි මේ සඳහා HTML, CSS, JavaScript කියන ඒවා පාවිච්චි කරනවා. ඒවා අපි ගොඩක් දුරට ගොඩක් දෙනා දන්න දේවල්. ඒ වගේම අපිට frameworks use කරන්න පුළුවන් React, Angular වගේ frameworks. ඊළඟට server side එක backend එක පැත්තෙන් ගත්තොත් Node.js, Express, Python, Java, PHP මේ වලින් business logic, authentication, validation වගේ දේවල් අපිට handle කරගන්න පුළුවන්. තුන්වෙනියට database එක ගැන කතා කරොත් MongoDB වගේ NoSQL, SQL Server වගේ relational databases අපිට database යටතේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වැදගත් කරුණක් තමයි ඔබට මේ හැම එකක්ම එකවරම ඉගෙනගෙන තියෙන්න ඕන කියලා එකක් නෑ. මේ playlist එක තුලින් අපිට step by step මේවා ගැන ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මොකක්ද ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද www කියන්නේ? Internet, Global Network of Computers. මේක බොහෝ ස්ටුඩන්ට්ස්ලා කන්ෆියුස් වෙන පොයින්ට් එකක්. ඉන්ටර්නෙට් කියන්නේ ලෝකයේ පුරා තියෙන කම්පියුටර්, සර්වර්ස්, ඩිවයිස් එකිනෙකට කනෙක්ට් කරලා තියෙන ග්ලෝබල් නෙට්වර්ක් එකක්. www කියන්නේ World Wide Web කියලා කියන්නේ ඉන්ටර්නෙට් එක මත රන් වෙන සර්විස් එකක්. මේ වෙබ් pages create වෙන්නේ HTML, HTTP සහ URL භාවිතා කරලා. HTML වලින් content එක අපිට show කරනවා. HTTP වලින් client සහ server අතර communication කරනවා. වගේම URL එකෙන් specific resource එකක් access කරනවා. browser එක URL එකක් request කරනකොට HTTP protocol එකක් භාවිතා කරලා server එකත් එක්ක talk කරනවා. ඊළඟට web application එකක් බොහෝ විට follow කරන model එක තමයි client server model එක කියලා කියන්නේ. client කියන්නේ අපි භාවිත කරන browser එක. කැටියෙන්ම කියනවා නම් Chrome, Edge, Firefox ඔය වගේ ඕනම එකක් අපිට ඕනම browser එකක් client කෙනෙක් කියලා ගන්න පුළුවන්.
සර්වර් එකක් කියන්නේ රික්වෙස්ට් එක රිසීව් කරලා ලොජික් එකක් ප්‍රොසෙස් කරලා රෙස්පොන්ස් එකක් අපිට ආපහු එවන සිස්ටම් එකට අපි කියනවා සර්වර් එකක් කියලා. මේ සයිකල් එක නැත්තම් වෙබ් ඇප්ලිකේෂන් එකක් කියලා එකක් අපිට නැහැ. මේ කන්සෙප්ට් එක ෆියුචර් එකේ API, backend development, cloud computing හැම එකකටම based වෙනවා. modern web development වලදී separation of responsibilities කියන concept එක ගොඩක්ම වැදගත්. HTML වලින් කරන්නේ structure එකක්, content එකක් build කරන එක. example එකක් විදිහට අපිට පුළුවන් website එකේ text boxes, buttons ඔය වගේ දේවල් structure එකක් හදාගන්න HTML use කරලා. CSS අපි use කරනවා ඒ හදාගත්ත structure එක ලස්සන කරන්න, style කරන්න අපි CSS use කරනවා. colors දාන්න, size එක වෙනස් කරන්න, position එක වෙනස් කරන්න වගේ CSS පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඊළඟට අපි පාවිච්චි කරනවා JavaScript behavior. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අපි ක්ලික් කරපුවාම ඒකට අදාළව action එකක් වෙනවා නම් ඒ වගේ දේවල් වලට අපි කියනවා JavaScript. ඒ වගේ දේවල් අපි JavaScript use කරලා තමයි කරන්නේ. මේ වෙන් කිරීම නිසා අපිට code reliable වෙනවා, system scalable වෙනවා, maintenance easy වෙනවා. අපිට මේ වගේ codes තියෙන නිසා separate codes තියෙන නිසා අපිට maintain එකක් කරගන්න පුළුවන් ඉතාම පහසුයි. real world software projects වලට මේ separation එක නැත්තම් success වෙන ප්‍රතිශතය අඩුයි. ඉතින් මේ වගේ theory කොටස් ගැන දැනගන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන core web technologies and containers ගැන. අමතක නොකර අපේ YouTube නාලිකාව subscribe කරලා තියන්න.